ඉතින් අද මේ ක්‍රේසි මෑන්ස්ලා කොහෙද යන්නේ? අද මේ ක්‍රේසි මෑන්ස්ලා යගේ අම්මයි තාත්තයි අම්මලා තාත්තලා එක්ක යනවා සීගිරි නගින්න. ඕගොල්ලෝ ඉතින් සීගිරි ගිහිල්ලා නම් ඇතිනේ. ඒ ඉතින් අද බලමු අපිත් කොහොමද සීගිරට යන්නේ කියලා. දැන් අපි වෙන්නේ සීගිරට මේ ඇවිදගෙන යන පාර දිගේ. තව කිලෝමීටරක් විතර යන්න තියෙනවා. ඉතින් අපි ඇවිල්ලා මුලින්ම කලේ තොප්පි ගත්තා. තොප්පි අරගෙන අනිවාර්යෙන් අපිට කිව්වා සීයා කෙනෙක් කිව්වා අනිවාර්යෙන් වතුර අරන් යන්න කියලා සීගිරි ගල නගිනවනම්. ඉතින් වතුර ටිකත් අරගෙන ඊසරහට යමු එහෙනම් අද සීගිරි ගල නගින විදිය බලන්න. මෙන්න සංචාරකින් සඳහා උපදෙස් ටිකක් තියෙනවා මෙතන පිළිපදින්න. ඔන්න වනාලි ගැවසෙන ඉඳ මෙතන බෝඩ් එකක් තියෙනවා වෝනින් බෝඩ් එක. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ සීගිරට යන පාර දිගේ තියෙන ලස්සන. දැන් මිතුරනේ මම මේ පෙන්නන්නේ අපේ මේ මාමණ්ඩි. හරිශ්චන්ද්‍ර මහත්තයා තමයි මේ එන්නේ. ඉතින් හරිශ්චන්ද්‍ර මහත්තයා සීගිරේට යනවා. හැබැයි අද සීගිරි ගල නගින්න නෑ කිව්වා. කකුල අමාරුින්ද සීගිරිය වෙන ගල පාමුලට යනවා. මාස්ටර් රයන් වල මොකද හිතන්නේ මේ ගමන ගැන? හොඳ නෑ. හොඳ නෑ. ඇයි හොඳ නැත්තේ? ඉතින් හොටෙල් එකට ගිහින්. ඈ? හොටෙල් එකට. හොටෙල් එකට යන්න ඕනේ. මේ හරිය සමනලු රෑන් ඉන්නේ. ඔගන්න පේනවද? මේ පාර දිගේ සමනල්ලු යනවා. හරිම ලස්සනයි. මෙන්න රයන් දැකලා පොඩි බාණ්ඩයක්. කවුද? මොනිටර් මොනිටර්? තලගොයි කර අල්ලන්න බලන්න කියලා පොඩ්ඩක්. ඕන අල්ල බලන්න. ඔයාලා අල්ලන්න පුළුවන්ද? කොහොමද පොඩි පාරක් ඒවට? මේ දියාගලක්. මේ ස්ථානයෙන් අපි ටිකට් ගන්න ඕනේ. ඉතින් මෙතනින් අපිට ටිකට්ස් ගන්න පුළුවන්. දැන් ඔන්න අපි මේ ස්ථානේ ටිකට් ගත්තා. දැන් අපි ඉස්සරහට යමු. එහෙම නේද ඩාලි? ඈ? ටිකට් එක ඇඩල්ට් එකක් 120යි චයිල්ඩ් එක රුපියල් 60යි. ඉතින් අපි ඉස්සරහට යමු. විස්තර කියා දෙන්න කට්ටිය. ඈ? විස්තර මන් දන්නවා. දැන් සීගිරේට ඇතුළත් වෙච්ච ගමන් ඔයගන්ට පේනවා මෙන්න මේ ජලාගල. ඊට පස්සේ මේ ජලාගල හරහා ආරක්ෂාවක් ලැබිලා තියෙනවා සීගිරියට. සතුරන්ගෙන් ඉස්සර. ඊට පස්සේ අපිට තියෙන මෙතනේ එහෙම ප්‍රධාන ඇතුළත් වීම. පොඩක් පඩිපෙළ නැගලා යන්න ඕනේ. ඉතින් යමු. සීගිරිය බලාගෙන. ඔන්න අපි සීගිරි උද්‍යානයට ඇතුළත් වුණා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන තියෙන මේ සීගිරි පර්වතය. මේ සීගිරි පර්වතය කිව්වහම ඔයගොල්ලන්ට අතනින් පේනවා ඇති කැටපත් පවුර. අපි ඉස්සර ගිහලා පෙන්නන කොහොමද කැටපත් පවුර කියලා නේ. මේ තියෙන්නේ ඇත්තම සීගිරි ජල උද්‍යානය. මෙතන වර්ෂා කාලේට මේ ජල උල්පත් වලින් ජල මල් එනවා කියලා තියෙනවා. දැන් අපි ක්‍රමයෙන් ලං වෙනවා සීගිරි පර්වතයේ ගාවට. මෙතනින් පස්සේ අපිට ගොඩක් උඩ නගින තියෙනවා. අර එහා පැත්තේ තියෙනවා සිංහපාදේ මේ හරිය. මේ හරිය තියෙන කැටපත් පවුර. ඊට අමතරව සීගිරි චිත්‍ර තියෙනවා. ඒ ඔක්කොම ටික අපි බලමු. සීගිරි නැග්ගවගෙන මම මේ පෙන්වන්න ඕනේ අපේ කස්ටියට දැන් තියෙන අවුවට හැක් වෙලා ඉන්න විදිය පොඩ්ඩක් පෙන්වන්න එකත් හරි ආසාවක් කියලා මට හිතුණා. කොහොම චමෙල්ලන්ගෙන් අහම් බලන කොහොම චමෙල්ලන්ගේ දැන් ඔයාලට හැංගෙන්නේ මේ දවල් 12ට සීගිරි නගිද්දි. හරිම සන්තෝෂයි. හිතාගෙන අපලා නගින්න බැරි වුණා. සන්තෝෂයි. ගිනි අවුවේ නගින්න සීගිරි. සීගිරේට නගින්න කලින් තියෙනවා අටපට්ටම් පොකුණ කියලා එකක්. ඔක්ටාගනල් පොන්ඩ්. මම පොඩ්ඩක් ඔක්ටාගනල් පොන්ඩේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නගෙන ඉන්නම් මෙතනින්. ඔයගොල්ලන්ට පේනවාද මෙතන තියෙන මේ අටපට්ටම් හැඩයට තියෙන පොකුණ? ඔයගොල්ලෝ බැලුවොත් පේනවාද මේක අටපට්ටමක ෂේප් එකකට තමයි මේ පොකුණ තියෙන්නේ. ඉතින් මේ පොකුණ විස්තර කතාව මම දන්නේ නැහැ ඇයි මේ අටපට්ටමක් උනේ කියලා. ඒක ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. ඒතර මම ඒක බලලා කියන්න. දැන් අපේ අම්මලාත් එනවා අටපට්ටම් පොකුණ බලන්න. සීගිරි ජල උද්‍යානයේ ඉහළ මට්ටමක පිහිටි මෙම උද්‍යානයේ සරල සැලැස්මකට නිමවා ඇත.
ජල උද්‍යානයේ සෙසු කොටස් වලට ආවේනික සමමිතික බව දක්නු නොලැබීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. ඉතින් මෙන්න මේක තමයි අටපට්ටම් පුනේ කතන්දරේ. ඉතින් අද දන්නේ නෑනේ. වතුර දෙන්න. දැන් ඔන්න අපි සීගිරි පර්වතයේ උඩට ක්‍රමයෙන් පිය ගැට පෙළ නැගගෙන යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. කොච්චර උඩට නගින්න තියනවද කියලා මේක. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න තරණියගල ගුහාව. මෙතන පරණ චිත්‍රයක්ම තියෙනවා. සීගිරික එක ගුහා. මේ හැරි තියෙන චිත්‍ර නම් ඉතර මෙන්න තියෙනවා ඉස්සර සීගිරියට වතුර ගත්තු තැන්. මේ කාණු දිගේ වතුර ඇවිල්ලා සීගිරිය උඩින් හරි පල්ලෙන් හරි ගිහින් තියෙන උඩින් එන වතුර යටින් යන්න නැති තියෙන්නේ නැත්තේ. පුතේ කෑ ගහන්න එපා බඹරු ඉන්නවා ඈ. දැන් මේ සීගිරි ගල උඩ විශේෂ දෙයක් තමයි බඹරු ඉන්නවා. තව මේ අපිට උඩට යන්න තියෙනවා. අපි යමුකෝ උඩට. I think sticker accident is over it. You are police. පේනව නේද? සුමේලියා සීගිරි නගින හැටි. පේනව නේද සුමේලියා සීගිරිය යන හැටි. අපේ අම්ම සිංහපාදේ මෙතන කියලා නේ හිතාගෙන ඉන්නේ. ලයන් ලේක් ගාර පැත්තේ. දැන් ඔන්න අපි සීගිරි පර්වතයේ පොඩි කොටසකට අපි ආවා. දැන් අපි මේ ගොඩක් කාලෙට පස්සේ ආපු හින්දා අපි දැනගත්තා පාර පොඩ්ඩක් වෙනස් කරලා කියලා. ඉස්සර අපි යන්නේ කැටපත් පවුර පැත්තෙන් නැගලා සීගිරි චිත්‍ර බලාගෙන ඒ වගේ යන්නේ. දැන් පොඩ්ඩක් පාර වෙනස් කරලා අපි කෙලිම සිංහපාදේ ගාවට ගිහිල්ලා බහිනකොට අනිත් පැත්තෙන් එන්න වගේ තමා තියෙනවා කියලා අපිට හිතෙන්නේ. ඉතින් මෙතනින් අපි ගිහින් බලමු එහෙමමද කියලා. මං හිතන්නේ එහෙම තමයි තියෙන්න ඕනේ. දැන් මේ තියෙන කැටපත් පවුර හරිය අපි දැන් සීගිරි ගලට මුලින්ම යනවා කැටපත් පවුර පැත්තට යන්නේ නැතුව මේ හරියෙන් යනවා අපි සීගිරි ගල නගින්න. දැන් ඔන්න අපි සිංහපාදේට පොඩ්ඩක් කිට්ටුයි. මෙතනින් මෙහෙම යන්න ඕනේ සිංහපාදේ වෙත. මෙතන ටික ලොකු පඩිපෙළක් තියෙනවා නගින්න. අපි ඒකත් නැගගෙන යමු ඉතින්. ඔකන් මම පෙන්නන අම්මලා මේ පැත්තේ හිමින් නැගගෙන එනවා. මෙන්න කැටපත් පවුර. මේ හරි තියෙන්නේ. තව අපි යන්න ඕනේ උඩට. තව ගොඩක් උඩට යන්න තියෙනවා. ඒකත් යමු ඉතින් මේ වගේම. ඔයගලන්ට ඇහෙනවද හුලඟේ හඬ? වින්ඩෝ කොහමද නියමයිද? ඈ? මාරම හුලඟක් එන්නේ. පේනවද හුලඟ කොහමද කියලා? දැන් අපි කොහොම හරි යන්න ඕන කන්දෝරට යම් පුතේ. යා. සීගිරි නගිනවා කියන්නේ ලේසි නෑ. හැබැයි පොඩ පාර වෙනස් කරලා ඉස්සර. ඇතුළත් වීම පිටවීමයි වෙනස්. කැටපත් පවුර පැත්තෙන් තමයි පිටත් වීම තියෙන්නේ. ඒතරම කැටපත් පවුරත් පෙන්වන්න යන්න. ඊතර පෙන්වන්න අපේ අම්මා මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න අපේ අම්මා එල්ලිලා නගිනවා අය. බලන්න ඔළුවදී ඈ.
ඔගන්න පේනවද මේ මොක්කුද මේ මොක්කුද මේ සත්තු මේ බටර්ෆ්ලයිස්ලා ඕ ඔන්න අපි සිංහපාදේ අභියසට ආවා. දැන් ඔන්න සීගිරියේ මේ ඉන්නේ සිංහපාදේ අභියස. ඉතිහාසයේ සමහරු කියනවා මේක සිංහෙක්ගේ පාදයක් නෙමෙයි ගුරුල්ලෙකුගේ පාදයක් කුරුල්ලෙක්ගේ පාදයක් එහෙම කියනවා. ඉතින් මම ලොකෝට ඉතිහාසය දන්නේ නැහැ. හැබැයි කියන විදිහට සිංහපාදය අසල තමයි මම දැන් ඉන්නේ. මෙතනින් එහාට තව අපි උඩට යන්න ඕනේ. දැන් මම ඉන්නේ සීගිරි කලුට යන පඩිපෙළ ගාව. ඉතින් වඩා මහන්සි ඒත් කමක් නැහැ. යමු උඩට. මාත් එක්කම යමු. මාර වීව් එකක් නේ. සිංහපාදේ තව යන්න තියෙනවා. තව අපි යමු උඩට. පේනව නේද අපේ අම්මා? සීගිරිය නගින හැටි. දැන් ඔන්න කොහොම හරි සීගිරි ගලේ උඩටම තව පොඩ්ඩක් යන්න තියෙන්නේ. මෙතනින් පස්සේ අපි සීගිරි ගල උඩට යන්න වෙනවා. ඔන්න ඉතින් අන්තිමේට අවසානට සීගිරි ගල මුදුනට ආව චමේලියයි අපේ අම්මයි. දැන් මම ඔයගලන්ට පෙන්නන්න සීගිරි නැගලා බඩගිනි වෙලා ඉන්න කට්ටිය. නංගි මොකද හිතන්නේ? හරිම හුලඟයි කියනවා ඇහෙනවා දන්නෙත් නැහැ. දැන් වෙලාව දෙකට වගේ කිට් වෙලා තියෙන්නේ. ගොඩක් අවුවයි. ඉතින් මේ විදිහට තමයි අපේ සීගිරි ගමන උනේ. අපේ පුතාට දැන් පොඩ්ඩක් කේන්ති කියලා ඉන්න මේ වෙලාවේ බඩගිනි කියලා. අපේ අම්මටත් බඩගිනිලු. ඉතින් අපේ මාඩුවේ චොකලට් එකක් ගන්න නැහැ කන්දරට එනකොට. දැන් ඉතින් මහන්සින්ද පල්ලයට බහිනවා. ඉතින් මේ අපට පිටා පොඩ්ඩක් බලා ගන්න ලස්සනට කියනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න වීඩියෝ එකකින් ස්ටාර්ට් වෙන ගමන්. පුතේ දැන් මම පෙන්නන්නේ කුසගී සර්පයා මේ එන්න පුතේ ස්නේක් කෙනෙක් පුතේ මේ මොකද දන්නේ නැහැ. එහෙම තමයි යන්නේ ඉතින්
යන් ඉතින් ඔය ආපු එකේ දැන්. එහෙම තමයි අම්මේ පුතා කෑමලා පුතේ පරිස්සමින් වැටෙයි. බල්ලෙකුත් ඉන්නවා. ඉතින් කියාපුල් නෑ දැන්. දැන් මමයි මගේ වීර පුතයි. මමයි මගේ වීර පුතයි තමයි දැන් මේ සීගිරිය බැහැගෙන එන්නේ. වීර පුතාට බඩගින්නක් තිබ්බා කිව්වා. දැන් බඩගින්නේ අමාරුයි. ඒත් කමන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. කෑම මොකුත් ගෙනල්ලා නැහැ. බයික් නවත්තගෙන ඉන්නවා දැන් ගම්මේ. දැන් ඔයන් එක එක පැති වලට යන්න. ඕල්ලාන්ට ගන්න තියෙන්නේ. නෑ නංගිලා එන්න තාම අතන. බලන්න පුතේ මේක මොකද්ද? හුලං කපොල්ලක්. මොකද්ද පුතේ මේක? කපොල්ලට මොකද උනේ? ඩනිස් දෙක වැටලා තුවාල වුණා පුතාගේ. යා. එහෙම කන්නවා යා. පුතේ එන. දැන් අපි යන්නේ කැටපත් පවුර පැත්තේ. Not touch the mirror wall. කැටපත් පවුර. යා. එන්නේ. මේක තමයි කැටපත් පවුර. මේකේ පරණ කට්ටිය ලියලා තිනවා. ඉතින් මේ තියෙන කැටපත් පවුර. ඉතින් මේ කැටපත් පවුරේ පරණ ආපු කට්ටිය කවි ලියලා තිනවා. මෑත කාලේ ආපු අයත් ඉංග්‍රීසියෙන් එකව නම් කොටලා තිනවා. ඒක විනාශ කරලා තිනවා. දැන් ඒක සංරක්ෂණය කරලා තියෙන කාටවත් අල්ලන්න බැරි වෙන්න. යා. නිෂා එක කියන නිෂා. යා පුතේ. දැන් මම ඉන්නේ කැටපත් පවුර කියන. හරි. ඔයාලට පේනවාද මෙතන මේ කැටපත් පවුර? ඉතින් මේක සංරක්ෂණය කරලා තියෙන්නේ අත ගන්න කරන්න බෑ. මේකේ කුරුරු ගිලියපුවා තියෙනවා. ඔයාලට විශාල වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් වෙයි කොහොමද මේකේ තියෙන්නේ කියලා. ඊට අමතරව තමයි මෙතනින් එහාට ගියාට පස්සේ අපිට තියෙනවා සීගිරි චිත්‍ර බලන්න, විදුසිතුවම් බලන්න. ඔයාලට මම පෙන්නනවා මෙහෙම. මෙතනින් ගියාම මේ උඩට නැගලා සීගිරි විදුසිතුවම් බලන්න තියෙනවා. ඉතින් ඒකත් අපි බලාගෙන යමු. පුතේ යමුද? මේ හරිම මහන්සි දැන් නම් සීගිරි චිත්‍ර ටික මම වීඩියෝ කරන්න ගියාට එතන වීඩියෝ කරන්න තහනම් කියලා තිබ්බා. ෆොටෝ ගහන්න වීඩියෝ ගන්න බෑ කියලා තිබ්බා. එතන මට ඒ ටික ගන්න හම්බුන්නේ නැහැ. කැටපත් පවුර උඩින් තියෙන කොටසේ තමයි තියෙන්නේ සීගිරි චිත්‍ර. ඉතින් ඒක මට වීඩියෝ ගන්න හම්බුන්නේ නැහැ. ඔයා දැක්කද ඒවා? අපි ඒක කියනම් නෝනලා දෙන්න. අන්න අර නෝනලා දෙන්න බලන්න. අන්න අර නෝනලා දෙන්න බලන්න. නෝනලා දෙන්න කියන්නේ මේ ආච්චි අම්මයිනේ. මොකද්ද කියන්නේ? අර නෝනලා දෙන්න එනවා. නෝනලා දෙන්න මොකද වෙලා තියෙන්නේ දැන්? ඒගොල්ලෝ හිමීට එන්නේ. හිමීට දෙන්නේ? ඔව්. ඔයා? නේ. ඔයා කොහොමද දෙන්නේ? ඉක්මනට. ඉතින් අන්න ඒ ඩබලත් එනවා. ඉතින් කොහොමද පුතේ? පීනගම් උඩ ඉන්න කියලා බලන්න ඒ ටික. එහෙනම් යමුනේ. ඈ? යා. මොකද? මං කියා ගන්න වගේ තුවාලේ වතුර තියුණා. මං නිකන් ඒක කෑ කරලා නැතිව ස්විම් කරනවා. ඒයි. ඉතින් අර බල්ලක් තියලානේ. බලයිද කියලා ස්විම් කරන එකට දාලා නැහැනේ. පුතේ මම ඔයාලට පෙන්නන්නේ මේ බලන්න නැන්දම්මයි ලේලි. නැන්දම්මයි ලේලි කොහොමද බෑගෙන ඉන්නේ කියලා. පඩි පෙළ. යා. අබ්බෙක්
මොකද පුතේ? දැන් මොකද ආච්චි පුතේ ආච්චි මොකද දැන් මතක් කර කර යන්නේ? මේ සබා සබා. කලුටක කියලා දෙන්නම් ඉතින්. කඩල පැකට් ගේන්න දෙන්නේ ඔය. මෙහෙන් යන්න තියෙන්නේ. මාලි ගාත් එනවා කියලා. පුතේ මාලි ගාත් එනවා. අනේ ඉතින් චමේලියා මේ බඩගින්නේ කුසගින්නේ ඉතින් මේක බැහැගෙන එන හැටි. මේ වගේ ලේලියෙක් ඉතින් ලබන්න කොච්චර පින් කරන්න ඕනේද අම්මනේ? ඈ? මේ වගේ ලේලි පොඩ්ඩක් හම්බෙන්න. ඔන්න දැන් අපි පල්ලෙහාට බැස්සා පුතාලා බඩගිනි. මෙතනින් මොනවද තියෙන්නේ? මොන හරි බොන්න දෙයක් ගන්න පුළුවන්. පුතේ සීගිර නැගලා හරිම අමාරුයි පුතේ. දැන් මේ මැංගෝ අයිස්ක්‍රීම් එකක් කකා යනවා. කාර් එක තියෙන පැත්තට. දැන් පන්නේ.